දවසේ අපි පළවෙනි පාඩම 10 වසරේ පටන් ගන්නවා. ඔයාලා දන්නවත් පළවෙනි පාඩම 10 වසරේ පරිමිතිය. හරි දැන් අපි පරිමිතිය පාඩමේ බලමු අමාරු ගාන. අමාරු කියන්නේ මේක එච්චරම අමාරුත් නෑ. ඕනම ළමෙක්ට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඊට වඩා ඉතින් අමාරු වෙන්නෙත් නෑ. සාමාන්‍යයෙන් ටිකක් අර වෙනස් විදියට හිතන්න විදිය ගානක් තමයි. ඒ කියන්නේ විභාගයට වඩා වෙනස් විදියට හිතන ගානක්. හරි අපි එහෙනම් බලමු. බලන්න. දැන් මෙහෙමයි. මෙන්න මෙහෙම සමචතුරාශ්‍රයක් තියෙනවා. පැත්තක දිග 3යි උණ. හරිද? සමචතුරාශ්‍රයක් තියෙනවා පැත්තක දිග 3යි උණ. මෙන්න මේකේ මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් දෙපැත්තේ තියෙනවා. ඒකේ අරේවල් දෙක වෙනස්. අපිට කියනවා මෙන්න මේ අඳුරු කර ඇති කොටසේ පරිමිතිය හොයන්න කියලා. ඒ කියන්නේ අඳුරු කර ඇති කොටසේ පරිමිතිය මෙන්න මේ ප්‍රකාශනයෙන් පෙන්වන්න කියලා. පරිමිතිය S කියන එක කෙනා A බෙදීම 2 වාරයක් 3යි 5 ධන 4යි මූල 5 බව පෙන්වන්න ඕනේ. දැන් අපි එහෙනම් මුලින් ඉඳන් හදමු. හරි බලගන්න. දැන් මේ මුළු දිග 3යි. එහෙනම් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ මෙන්න මේ ආරය දීලා තියෙනවා 2යි. එහෙනම් මේ දුර කීයද? A. එහෙනම් ඒ දුර A වෙනවා. ඔන්නම ඔයාලා මුලින්ම කරගන්න ඕනේ. දීලා නැති අනිත් ඒවා ටික හොයා ගන්න ඕනේ. මොකද අපිට මේ දුර වුණ වෙනවා. ඒ කියන්නේ මේ ඡාප දිග, මෙන්න මේ දිග, මෙන්න මේ ඡාප දිග, මෙන්න මේ දිග. දැන් ඒකින්ද තමයි අපි මේ මුලින්ම නම් කරගන්නේ. දැන් සාමාන්‍ය ළමෙක් මෙහෙම නම් කරන්නේ නැතුව ඉතින් මෙතන ඉඳන් හදා යන්නත් පුළුවන්. එහෙම අවුලක් නැහැ. මුලින්ම අපි නම් කරනවා. මෙන්න මේක A. එහෙනම් මේක සමචතුරාශ්‍රයක්නේ. මේ දිගත් 3යි A. එහෙනම් මේ දුර කීයද? 2යි A වෙනවා. ඔය විදිහටම අනිත් ඒවා නම් කරයන්. මේක 2යි A නම් මේකත් අරයක් ඉන්න මේක 2යි A. එහෙනම් මේක A. මේක කීයද? මේක A නම් මේක A. එහෙනම් මේක 2යි. ඔන්න ඔය ටික මුලින්ම නම් කරගන්න ඕනේ. හරි. දැන් බලන්න. දැන් මේ ළමයි දන්නවා මෙන්න මේ කේන්ද්‍රීය ඛණ්ඩයේ මෙන්න මේ ඡාප දිග හොයන සූත්‍රය. හරිද? ඒක දන්නේ නැත්නම් විභාගයට යන්න බෑ. ඒක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. කොහොමද යන්නේ? කේන්ද්‍රීය ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ 2πr ගුණ කිරීම 360න් θ. බලමු අපි මුලින්ම අපි හොයමු මේකේ ඡාප දිග. මේක එක කියලා නම් කරගමුකෝ. මේක එක කියලා නම් කරගමු. ඡාප දිග සමානයි 2πr ගුණ කිරීම 360න් θ. දැන් ඔයාලා දන්නවා මෙන්න මෙහෙම එකක්. මේ දැන් ඔයාලා දන්නවා දැන් ඡාප දිග හොයන්නේ 2πr ගුණ කිරීම 360න් θ. ඒ වගේම කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියනේ. 2πr ගුණ කිරීම 360න් θ ධන දෙකක් r මේ ආරයන් දෙක එකතු වෙනවානේ. දැන් මේකේ ඕන වෙන්නේ නැහැ. මේක අඳුරු කළ කොටසේ මේ පරිමිතිය නෑහන්නේ. ඒකින්ද මේකේ ඕන වෙන්නේ. හරි. දැන් අපිට මේ බලන්න හොඳට. ඔයාලා මේ බව පෙන්වීමක් දුන්නාම මේ උත්තරේ බලන්න ඕනේ. දැන් උත්තරේ 5 වලින් තමයි තියෙන්නේ. ඒකින්ද අපි මේක 5 කියන්නේ 22 බෙදීම 7 දාලා සුළු කරගන්නේ නැහැ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. හරි. අපි අදලා බලමු. 2 ගුණ කිරීම 5 ගුණ කිරීම අරය. r කියන්නේ අරය. අරය කීයද? 2යි. ගුණ කිරීම 360න් θ කීයද? මේ කේන්ද්‍රීය ඛණ්ඩය අදාළ කෝණය. මේක සමචතුරාශ්‍රයක්නේ. ඉතින් මේක 90යි. දැන් ලස්සනට පේනවා මේ බිඳුවේ මේ බිඳුව කැපෙනවා 9ට 1යි 36ට 4යි. මේකයි 2යි 2 දෙවරක් 2 4යි මේ 4ත් කැපෙනවා. ඊට පස්සේ ලස්සන උත්තරයක් එනවා 5a කියලා. ඔන්න ඡාප දිග අපි හොයාගත්තා. මෙන්න මේ පළවෙනි එකට දාලා. දැන් මේක දිග කියලා නම් කරලා මේකේ ඡාප දිග හොයාගන්න. මේ ඡාප දිගත් හොයාගන්න ඉතින්. මොකද මේ අඳුරු කළ කොටසේ පරිමිතිය කියන්නේ මේ අඳුරු කළ කොටසේ වටේ දිග. මේ ඔක්කොම හොයාගන්න. හරි. එහෙනම් දෙකේ ඡාප දිග කීයද? 2πr ගුණ කිරීම 360න් θ. 2 ගුණ කිරීම 5 ගුණ කිරීම අරේ කීයද? A නේ. අරේ A. ඒකෙත් θ කීයද? ඒකෙත් θ 90යි. දැන් බලන්න. අර වගේම තමයි 1යි 4යි
360 බෙදුවාම 4ක් වෙනවා. ඊට පස්සේ මේ දෙකට මේ 4 කැපෙනවා. එතකොට 2යි. එහෙනම් 5a බෙදීම 5a බෙදීම 2ක් වෙනවා. හරි. දැන් තව ඉතුරු වෙලා තියෙනවා අපිට මෙන්න මේ දිගයි මෙන්න මේ දිගයි නේ. දැන් ඒ දිග හොයන්නේ කොහොමද? දැන් ඔය ළමයින්ට පේන්න ඕනේ මෙන්න මේ වගේ එකකදී දැන් මෙන්න මෙතන තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක් නේද? එතකොට දැන් ඍජුකෝණී ත්‍රිකෝණයක සමාන ර්ජිකෝණී ත්‍රිකෝණයක් ආවොත් ඔයාලට ඉක්මනට මතක් වෙනව මොකද්ද? පයිතගරස් නේ. පයිතගරස් දාන්න මතක් වෙනවා. ඒතකොට දැන් මේ 90යි නේ සමචතුරස්‍රයක්නේ. එහෙනම් මෙන්න මේ කර්ණපාදය. මේ කර්ණපාදයනේ. 90 ඉස්සරහින් තියෙන කර්ණපාදය. මේ කර්ණපාදය අපි හොයා ගන්න ඕන. කොහොමද හොයාගන්නේ? ඔයාලා දන්නවා පයිතගරස් ප්‍රමේයට අනුව කර්ණයේ වර්ගය සමානයි සම්මුඛ පාදයේ වර්ගය ධන බද්ධ පාදයේ වර්ගය නේ. එහෙනම් අපි මෙන්න මේ දිග හොයාගමු. හරිද? අපි මේ දිග දාගමු x කියලා. x කියලා දාගත්තොත් ඔයාලා දන්නවා x වර්ගය සමානයි පයිතගරස් ප්‍රමේයට අනුව a වර්ගය ධන 2ක් a ගේ වර්ගය. එහෙනම් x වර්ගය සමානයි a වර්ගය 2යි a වර්ගය 4යි a වර්ගය 4යි a වර්ගය ධන a වර්ගය කියන්නේ 5යි a වර්ගය. එහෙනම් x කියන්නේ කීයද? 5යි a වර්ගයේ වර්ගමූලය කියන්නේ මූල 5යි a. දැන් ওই විදිහටම මෙන්න මේක අපි y කියලා දාගමුද? ඔක y කියලා දාගත්තොත් බලන්න. ඒකේ ওই විදිහටම අනිත් පැත්ත වෙනවා y වර්ගයේ සමානයි. ඒකත් මේ පයිතගරස් දාන්නේ මේ. එතන 90යි නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. y වර්ගයේ සමානයි. ඒකෙත් a වර්ගය ධන 2ක් a ගේ වර්ගය. පට්ට ලේසිනේ. හරිම ලේසියි. එතකොට එනවා 5ක් a වර්ගය. එහෙනම් y සමානයි කීයද? මූල 5ක්. දැන් ඔන්න අපිට ඕන කොටස් ටික හොයාගත්තා. මේ අඳුරු කළ කොටසේ පරිමිතිය අහන්නේ. එතකොට මෙන්න මේ ඡාප දිග හොයාගත්තා, මේ දිග හොයාගත්තා, මේ දිග හොයාගත්තා, මෙන්න මේ දිග හොයාගත්තා. හරි. එහෙනම් දැන් ළමයි දන්නවා පරිමිතිය කියන්නේ වටේ දිග. එහෙනම් මේ ඔක්කොගෙම එකතුව. හරි බලන්න එකතු කරමු. එහෙනම් පරිමිතිය කොහොම බලගන්න? එහෙනම් පරිමිතිය අපි s කියලා නම් කරගන්නවා. s සමානයි මුලින්ම අපිට 5a කියලා දාන්න. ඊට පස්සේ ආව මොකද? 5a බෙදීම 2යි දාන්න. ඊට පස්සේ ආවා දැන් මේ මූල 5a මූල 5a දෙකම මූල 5a නේ නේද? 2යි මූල 5a. මුලින්ම මේ දෙන්නගේ පොදු හරය ගමු. හරිද? එහෙනම් මේ මෙතන එකනේ යට තියෙන්නේ. මේකත් ගුණ කරනවා 2. මේකත් ගුණ කරනවා 2. එතකොට 2යි 5a කියන්නේ 3යි 5a බෙදීම 2. මේ දැන් පොදු හරය සමාන වෙනවානේ. ධන 2යි මූල 5යි. ඔන්න ඔහොම උත්තරයක් එනවා. දැන් ඒක නෙමෙයි උත්තරේ තියෙන්නේ. උත්තරේ a බෙදීම දෙයක් එළියට අරන් තියෙනවා. අපි මේ පැත්තට යන් බලන්න. මේකත් අපි දැන් a බෙදීම 2ක් කියන්නේ 8 2 වෙන්න බෑ. ඒ කියන්නේ මේ දෙකේ පොදු හරය ගමු. හරි. එහෙනම් s සමානයි 3යි 5a ධන මේක දෙකෙන් ಗುಣ කරපුවා. ඒ කියන්නේ මේ 8 එක තියෙන්නේ. මේකත් ಗುಣ කරනවා දෙකෙන්, මේකත් ಗುಣ කරනවා දෙකෙන්. දෙකම දෙකෙන් ಗುಣ කරනවා. එතන මෙතන 8 2 උඩ දෙවරක් 2 4යි මූල 5යි. 4යි මූල 5යි. ඒතර සම්පූර්ණ එකේ දෙකනේ. බලන්න මේ. ඊට පස්සේ අපිට නිකන් උත්තරේ නිකන් හරියට ඇවිල්ලා වගේ නේද? මේ බලන්න ඕනේ. දැන් දෙකේම a තියෙනවා. දැන් මේ ළමයින්ට පේනවා a බෙදීම දෙකක් තමයි උත්තරේ තියෙන්නේ. a බෙදීම දෙකක්. එතකොට මොකද කරන්නේ? එහෙනම් අරකේ අපි තියෙන a බෙදීම 2 එළියට ගමු නේ. ඉතින් ලස්සන උත්තර එනවා නේ. 3යි 5 ධන 4යි මූල 5. හරිනේ. s පරිමිතිය කියන එක a බෙදීම 2 3යි 5 ධන 4යි මූල 5යි කියලා විල තියෙනවා. දැන් මේකේ අර මේ ඉලක්කම් දීලා ඒව නැති හින්දා නිකන් ප්‍රකාශනයක් විදිහට නෙහලා තියෙන්නේ. ඒකින්ද තමයි පොඩ්ඩක් අර ළමයි අර බව පෙන්වීම දැක්ක ගමන් පොඩ්ඩක් බය වෙනවා. දැන් දැක්කනේ ඇති දෙයක් නැහැ නිකන් අපි අර වෙනදා ප්‍රකාශනයක් කියන්නේ සාමාන්‍යයෙන් හරි ඉලක්කම් දීලා තියෙද්දි කරන් යන විදිහටම තමයි කරන්නේ. මොකක්ද වෙනසකට තිබ්බේ? අර බව පෙන්වන්න තිබ්බ ප්‍රකාශනයක් විදියට. හරි. දැන් ඔය ළමයි බලන්න ඕනේ. දැන් මේ මෙහෙම දැන් මේ වගේ එකක
පරිමිතිය දැන් මේ අඳුරු පෙළ කොටසේ පරිමිතිය සමානයි 100යි සමානයි 60යි හරි 150 හරි මොකක් හරි පරිමිතිය දෙනවා. ඉලක්කමෙන් දෙනවා. එතකොට ඔයාලෙන් අහනවා මෙන්න මේ පැත්තක දිග. හරි සමයුත්‍රාශ්‍රයේ පැත්තක දිග. දැන් මේ පරිමිතිය ඉලක්කමකින් දුන්නාම පස්සේ හරිද? පරිමිතිය දුන්නාම පස්සේ ඔයාලට පුළුවන් මේක සමාන කරලා මෙන්න මේ A උක්ත කරලා A හොයාගන්න නේ. මේ 5ට 22 බෙදීම 7 දාලා A උක්ත කරලා A හොයාගන්න. එහෙනම් A දන්නවනම් සමයුත්‍රාශ්‍රයේ පැත්තක දිග 3යි. එහෙනම් අර එන A එක ගුණ කරනවා 3ෙන්. එතකොට සමයුත්‍රාශ්‍රයේ පැත්තක දිග එනවා. ඔය වගේත් අහන්න පුළුවන්. දැන් එච්චර දෙයක් ඕනේ නැහැ. ඉතින් මේක හදා ගන්න පුළුවන් නම් ඉතින් ඉතිරි කොහොමද පුළුවන් නේ. පරිමිතිය දුන්නා පස්සේ නිකම්ම උත්තර කරලා හදන්න තියෙනවා. හරි. එහෙනම් අයිබෝවන්.